අයිබෝවන් දිනපතා මා විසින් ගෙන එන ලද සතියේ ලග්න පලාපල දවසේ ලග්න පලාපල මාසේ ලග්න පලාපල විශේෂ ග්‍රහමාරු පිළිබඳව දැන ගැනීම සඳහා මෙම YouTube channel එක subscribe කරන්න. ඒ වගේම තමයි ඔබට ඉක්මනින්ම හා නිවැරදි ආකාරයට මාගේ ලග්න පලාපල ගෙනීමට මා සෑමදාම බලාපොරොත්තු වෙමින් සිටිනවා. සෑමදාම අපිත් සමග සම්බන්ධ වී සිටින්න. ඔබ සැමට තෙරුවන් සරණයි. 2019 පෙබරවාරි මාස පළමු වන සිකුරාදා ඉර උදාව පෙරවරු 6:29ට ඉර බැසීම පස්වරු 6:19ට රාහු කාලය දිවා කාලයට හා රාත්‍රී කාලයට 10:59 සිට 12:28 දක්වා සුබ දිශාව උතුර මරු සිටින දිශාව ගිනිකොන. මේෂ ලග්නය. මේෂ ලග්නයෙන් උපන් ඔබට අද දවස තුල ඉංජිනේරු හෝ කාර්මිකාංශවල යෙදී සිටින්නන්ට ඔවුන්ගේ හැකියාව ප්‍රදර්ශනය කරන බවක් පෙනෙන්නට තිබෙනවා. ඒ වගේම තමයි ඔවුන්ට පැසසුම් ලබා ගන්න පුළුවන් අද දවස පුරාම. ලෞකික දේවල්ට අදාළ වන ප්‍රශ්න निराකරණය කර ගැනීම සඳහා අද දවස් තුල ඔබ සමත් වෙනවා වගේම වෙළඳ කටයුතු ආදියට ඉතාමත්ම සුබයි. වෙනත් අය සමග කටයුතු කිරීමේදී ඔබ කැපී පෙනෙන ආකාරයෙන් කටයුතු කරනවා වගේම පොදු ජන සේවය වෙනුවෙන් මහන්සි වී වැඩ කටයුතු කරන දිනයක් වීමට වැඩි ඉඩකඩක් පවතිනවා. අධ්‍යාපනය ලබන දරුවන්ගේ මතක ශක්තිය වර්ධනය කර ජයග්‍රහණයන් යොමු කරගත හැකි දවසක්. හැකියාවක් තිබෙනම් රතු පැහැයට හුරු වස්ත්‍රාභරණීන් සැරසී දවසේ වැඩ කටයුතු ආරම්භන්න. ජය වර්ණය වෙන්නේ රතු පැහැය, ජය අංකය වෙන්නේ අංක 9. වෘෂභ ලග්නය. වෘෂභ ලග්නයෙන් උපන් ඔබට අද දවස තුල දේව ඇදහිලි මන්ත්‍ර ශාස්ත්‍ර ආදියට වැඩි නැඹුරු වීමක් පෙනෙන්නට තිබෙනවා. ඒ වගේම තමයි ලෙඩ රෝග තත්වයන් සමනය වීමේ කරුණු කාරණා යෙදෙනවා වගේම ඔබගේ තත්වය පහළ හෙලීමට බලා සිටින අයට වැරදීම් වෙන්න පුළුවන්. ඒ වගේම තමයි දරුවන්ගේ ගණිතමය ඥානය වැඩි දියුණු කර ගැනීමට හැකි දිනයක් වගේම නීති අංශයේ රැකියා කටයුතු කරන්නන්ගේ තර්ක හමුවේ වෙනත් පාර්ශවයන් අසරණ වෙන්න පුළුවන්. ඒ වගේම තමයි පොත්පත් ප්‍රකාශන ශාස්ත්‍රයේ නියුතු වූවන්ට වෙනදාට වඩා ලාභ ප්‍රයෝජන ලබා ගැනීමේ වාග්ය පවතිනවා වගේම ප්‍රචාරක කටයුතු ඉතාමත්ම සාර්ථකයි. හැකියාවක් තිබෙනවා සුදු පැහැයට හුරු වස්ත්‍රාභරණයෙන් සැරසී දවසේ වැඩ කටයුතු ආරම්භන්න. ජය වර්ණය වෙන්නේ නිල් පැහැය, ජය අංකය වෙන්නේ අංක 5. මිථුන ලග්නය. මිථුන ලග්නයෙන් උපන් ඔබට අද දවස තුල සතුරන්ගෙන් එල්ලවිය හැකි හිරිහැර වලින් ගැලවී සිටීම වැදගත් වෙනවා. ඒ වගේම තමයි කරන කර්මාන්ත ආදී සාර්ථක වෙනවා වගේම වැඩිමහල් සහෝදර සහෝදරයන්ගේ උදව් උපකාර ලැබෙන්න පුළුවන්. රැකියාව තුළ උසස් වීමද ඔබට අද දවසට ඇති කරනවා වගේම ජලය සම්බන්ධව කටයුතු ආදීදී තරමක් ප්‍රවේශම් සහගතව කටයුතු කරන්න. ඔබට කලහ කිරීම ආදියට පැටලීමේ ස්වභාවයක් අද දවස තුළ පවතින නිසා විමසිලිමත්ව කටයුතු කරනවා වගේම විවිධ දෝෂාරෝපණ තත්ත්වයන් එල්ල විය හැකි වුවද ඒවට සාර්ථකව මුහුණ දීමේ ශක්තියක් ඔබ තුළ පවතිනවා. අද දින හැකියාවක් තිබෙනවන් රස කැවිලි දන් දී දවසේ වැඩ කටයුතු ආරම්භන්න ඉතාමත්ම යහපත්. ජය වර්ණය වෙන්නේ කොළ පැහැය, ජය අංකය වෙන්නේ අංක 5. කටක ලග්නය. කටක ලග්නයෙන් උපන් ඔබට අද දවස තුල හවුල් ව්‍යාපාර කටයුතු කරන්නට මහජන ගනුදෙනු වලින් ලාභ හිමිවීමේ වැඩි ප්‍රවණතාවයක් පෙනෙන්නට තිබෙනවා. ඒ වගේම තමයි පවතින වෙළඳ සම්බන්ධතා පුළුල් වීමේ හැකියාවක් තිබෙනවා වගේම දරුවන්ට ඔබගේ හැකියාව මත ප්‍රකට වීමේ ස්වභාවයක් අද දවස පුරාවටම පවතිනවා. ඒ වගේම තමයි හොඳ එකමුතු හැඟීමක් පවතින නිසා සමාජ කටයුතු ආදීදී ඔබට මුල් තැන හිමි වෙනවා වගේම විවාහ දිවියේ පවතින අර්බුද निराකරණය කර ගැනීම සඳහා භාවිතා කරන උපක්‍රම සාර්ථක වීමේ ලකුණු පෙන්눔 කරනවා. ඒ වගේම තමයි මැසි මදුරු ආදී සතුන්ගෙන් හිරිහැර කරදර හා ලෙඩ රෝග ඇතිවන බැවින් ඒ ගැන කල්පනාකාරීව කටයුතු කරන්න. කහ සහ සුදු වස්ත්‍රාභරණයෙන් සැරසී හැකියාවක් තිබෙනවා නම් අද දවස් තුල වැඩ කටයුතු ආරම්භන්න. ජය වර්ණය වෙන්නේ ක්‍රීම් පැහැය, ජය අංකය වෙන්නේ අංක 2. සිංහ ලග්නය. සිංහ ලග්නයෙන් උපන් ඔබට අද දවස් තුල පෞද්ගලික සතුරන් සිටියේ නම් ඔබට විරුද්ධව යම් ගැටලු ඇති කරන්න පුළුවන්. ඒ වගේම තමයි නීති ගැටලු ආදියට ඉදිරිපත් වෙනන් ඔබ ඒ වයින් ජයග්‍රහණය කරා ළඟා හැකි වටපිටාවක් අද දවස තුල ගොඩනැගෙන්න පුළුවන් වගේම විභාග ආදියෙන් ජයග්‍රහණයන් අත් වෙන්න පුළුවන්. උදරය ආශ්‍රිතව හටගත් රෝගාබාධ වේ නම් ඉන් සුවය අත් වෙන්න පුළුවන් වගේම කිසියම් නව ශක්තියක් ශරීරයේ
ක්‍රියාත්මක වන දිනයක් ලෙස හඳුන්වන්න පුළුවන්. රැකියාවේ මෙතෙක් පැවති බාධක ගැටලු වේ නම් ඉන් තරමක හෝ සහනයක් ලැබීමට වැඩි ඉඩ ප්‍රස්තාවක් අද දවස තුල පවතිනවා. හැකියාවක් තිබෙනනම් රතු පැහැයට හුරු වස්ත්‍රාභරණයෙන් සැරසී දවසේ වැඩ කටයුතු ආරම්භන්න ඉතාමත්ම සුබයි. ජය වර්ණය වෙන්නේ රතු පැහැය, ජය අංකය වෙන්නේ අංක 1. කන්‍යා ලග්නය. කන්‍යා ලග්නයෙන් උපන් ඔබට අද දවස තුල ගර්භණී කාල සීමාවේ සිටින්නන් ආරක්ෂා සහිතව අද දිනය ගත කළ යුතුයි. විශේෂයෙන්ම ආදරවන්තයන් අතර ભેද ඇතිවීමට වැඩි හැකියාවක් තිබෙනවා වගේම දරුවන් සමග කතා කිරීමේදී ඉවසින්නෙන් යුතුව කටයුතු කරන්න. ඒ වගේම තමයි දරුවන්ගේ කටයුතු සොයා බලා කටයුතු කරන වගේම නැතහොත් ඔවුන් සම්බන්ධ ප්‍රශ්න ආදියට මුහුණ පෑමට ඔබට සිදු වෙන්න පුළුවන්. විශාල ව්‍යාපෘති බාරගෙන කටයුතු කරන අයට විශාල ලාභ ලැබීමේ ප්‍රවණතාවයක් අද දවස පුරාවටම පෙනෙන්නට තිබෙනවා. ඒ වගේම තමයි හවුල් කටයුතු වල නියැලෙන්නන් ඒ සඳහා විවිධ ප්‍රයෝජන භාවිතා කිරීමට අවකාශ ලැබෙනවා. නිල් පාට වස්ත්‍රාභරණයෙන් සැරසී දවසේ වැඩ කටයුතු ආරම්භීමට හැකියාවක් තිබෙනවා නම් ඉතාමත්ම සුබයි. ජය වර්ණය වෙන්නේ කොළ පැහැය, ජය අංකය වෙන්නේ අංක 5. තුලා ලග්නය. තුලා ලග්නයෙන් උපන් ඔබට අද දවස තුල වෙනදාට වඩා නිවසේහි මුල් තැනගෙන කටයුතු කිරීමට හැකියාව ලැබෙනවා. ඒ වගේම තමයි ඔබ තුල මානසික ප්‍රමුඛතාවයකින් යුතුව කටයුතු කරන දිනයක් වගේම ඕනෑම කටයුත්තක් ඉවසීමක් ඇතිව කෙරෙන නිසා කිසිවෙකුටවත් ඔබව තරහ ගැස්විය නොහැකි තත්ත්වයක් උදා වෙනවා. ඔබ ගන්නා ලබන තීන්දුව తీරන ඔබගේ අනාගතය පිළිබඳව අභිවෘද්ධිය සිතා කටයුතු කරන ආකාරයක් වගේම සෑම කටයුත්තක්ම ඔබ බොහොම දුරදිග බලා තීන්දුව తీරන ගන්නා යහපත් දිනයක්. ඔබ බාරගත් කටයුතු ඉතා ක්‍රියාශීලීව නිම කිරීමේ හැකියාව වටපිටාවක් ගොඩනැගෙනවා වගේම ඔබගේ කලාත්‍රයාගේ රැකියා කටයුතු වලට ලැබීම් පවතිනවා. ඒ වගේම තමයි කොළ සහ කහ වර්ණ වලින් සැරසී අද දවස් තුල වැඩ කටයුතු ආරම්භීමට හැකියාවක් තිබෙනවා නම් ඉතාමත්ම සුබයි. ජය වර්ණය වෙන්නේ නිල් පැහැ සහ ජය අංකය වෙන්නේ අංක 6. වෘශ්චික ලග්නය. වෘශ්චික ලග්නයෙන් උපන් ඔබට අද දවස් තුල නොසැලෙන ආත්ම විශ්වාසයකින් යුතුව කටයුතු කරන්න පුළුවන්. ඒ වගේම තමයි මතක ශක්තිය දියුණු කිරීමේ කටයුතු වල නිරත වෙනවා වගේම උසස් අධ්‍යාපනික කටයුතු වල නිරත වන්නන් සඳහා ධෛර්ය හිමි වෙන්න පුළුවන්. කලාකරුවන්ට ඔවුන්ගේ වෘත්තීමය විශේෂ දක්ෂතා පෙන්වීමට හැකියාව ලැබෙන දිනයක්. ඉංජිනේරු හෝ ගණිත ශාස්ත්‍රවල නියැලී සිටින්නන් සඳහා අත්හදා බලන පරිශ්‍රණවල සාර්ථකත්වයක් හිමි කරගන්න පුළුවන්. දේශපාලන කටයුතු වලට නිරත වූවන්ට අද දිනේදී පතුරවන කතා මහජනයා තුල ප්‍රකට ආකර්ශනීය තත්වයන් ඇති වෙන්න පුළුවන්. හැකියාවක් තිබේ නම් පංච වර්ණ මල් පූජා කර දවසේ වැඩ කටයුතු ආරම්භන්න ඉතාමත්ම සුබයි. ජය වර්ණය රතු පැහැය, ජය අංකය වෙන්නේ අංක 9. ධනු ලග්නය. ධනු ලග්නයෙන් උපන් ඔබට අද දවස තුල අසනීප තත්වයන් වලින් සහනයක් ලැබීමට හැකි දිනයක්. ඒ වගේම තමයි ඔබගේ වාක් චාතුර්ය බලවත් වන දිනයක් නිසා අන්‍යයන් ඔබගේ කතාවට යටහත් පහත් වන ස්වභාවයක් පෙනෙන්නට තිබෙනවා. ඔබ කතා කර නොපරදින ස්වභාවයකුත් පෙනෙන්නට තිබෙනවා වගේම පොළොව ආශ්‍රිත කටයුතු වල යෙදෙන්නන්ට මැණික් ආදියෙන් වාසි සහගත තත්වයන් උදා වෙන්න පුළුවන්. රැකී ආරක්ෂා ආදී පදවිතානාන්තර හිමිවීමට වාසනාව තිබෙනවා වගේම ආරක්ෂක ශාස්ත්‍රයේ කටයුතු කරන්නන්ට ඔබගේ වෘත්තීමය හැකියාව හොඳින් පෙන්වීමට හැකියාව ලැබෙන දවසක්. ණය දීම් සහ ණය ගැනීම වලින් ප්‍රවේශම් විය යුතු වගේම අද දින හැකියාවක් තිබෙනවා නිර්මාංශව සිට දවසේ වැඩ කටයුතු ආරම්භන්න ඉතාමත්ම සුබයි. ජය වර්ණය වෙන්නේ රන්වන් පැහැ, ජය අංකය වෙන්නේ අංක 3. මකර ලග්නය. මකර ලග්නයෙන් උපන් ඔබට අද දිනේදී ඔබට ඕනෑම ගැටලුකාරී තත්වයක් දරාගෙන සිටීමේ හැකියාව තිබෙනවා. ඒ වගේම තමයි ආදායම් හිමි කර ගැනීමට උත්සාහයන් තරමක් අපතේ නොයන බවක් පෙනෙන්නට තිබෙනවා වගේම එම නිසා ඒවා අත්හැර දැමීම ඔබට තරමක් අවාසි සහගත තත්ත්වයන් උදා වෙන්න පුළුවන්. සහකරුට තරමක අපල සහගත සෞඛ්‍යමය ගැටලු පැවතීමට ඉඩකඩ තිබෙන නිසා ඒ ගැන සැලකිලිමත්ව කටයුතු කරන්න. ඔබට විරුද්ධව යෙදෙන කුමන්ත්‍රණ ආදියෙන් බේරී සිටීමට ඔබට වෙරදැරීමට සිදු වෙනවා. දරුවන්ගේ හිතුවක්කාරක ආදී බොහෝ දේ නිසා ඔබගේ මනස ව්‍යාකූල වීමේ වැඩි ඉඩකඩක් පවතිනවා. හැකියාවක් තිබෙනම නම් කහපාට වස්ත්‍රාභරණයෙන් සැරසී දවසේ වැඩ කටයුතු ආරම්භන්න. ජය වර්ණය වෙන්නේ නිල් පැහැ, ජය අංකය වෙන්නේ අංක 8. කුම්භ ලග්නය. කුම්භ ලග්නයෙන් උපන් ඔබට අද දවස් තුල සිහි මූර්ජාවීම්, නිින්ද නොයෑම ආදී ගැටලු ඇති වෙන්න පුළුවන්. ඒ වගේම තමයි ණය තුරස් ආදී පියවීම උදෙසා උත්සාහ කළ
යුතු දවසක් වගේම වංචා ආදියට හසු වීමට වැඩි ඉඩකඩක් පවතිනවා. ඒ නිසා ඒ ගැන සැලකිලිමත් අවධානයෙන් යුතුව කටයුතු කරන්න. රහස් සතුරු බලවේගයන්ට බුද්ධිමත්ව හා සාර්ථක ලෙස මුහුණ දීමට ඔබට හැකියාව පවතිනවා. ශාස්ත්‍රීය කටයුතු කෙරෙහි වැඩි නැඹුරුතාවයකින් කටයුතු කිරීමට හැකියාව තිබෙනවා වගේම ඉඩකඩම් ආශ්‍රිත ව්‍යාපාරයන්හි නිරත වන්නන් හට ගැටලු රාශියකට මුහුණ පෑමට සිදු වෙන්න පුළුවන්. හැකියාවක් තිබෙනවා නම් අද දින නිර්මාශව සිටින්නට උත්සාහ කරන්න. එය ඉතාමත්ම යහපත්. ජය වර්ණය වෙන්නේ නිල් පැහැය. ජය අංකය වෙන්නේ අංක 6. මීන ලග්නය. මීන ලග්නයෙන් උපන් ඔබට අද දවස තුල මිත්‍රයන් සමග කටයුතු කිරීමේදී වාසිදායක ප්‍රතිඵල ලබා ගැනීමේ හැකියාව පවතිනවා. ඒ වගේම තමයි පොදු සේවා කටයුතු වලදී කැපිපෙන්න චරිතයක් බවට ඔබ පත් වෙන්න පුළුවන් වගේම දෙවියන් කෙරෙහි භක්තිමත් බව වැඩි වෙන්න පුළුවන්. ඒ වගේම තමයි අහිමි වී ගිය දෙයක් නැවත ගොඩනගා ගැනීම සඳහා ඔබ වඩාත් උනන්දු වෙනවා වගේම කාන්තා පක්ෂයට අවශ්‍ය දෑ වෙළඳාම් කිරීමේ වඩාත් ලාභ ඉපයීමට හැකියාවක් තිබෙනවා. ණයට මුදල් ලබා දෙන්නට නියමිත මුදල් නැවත ලැබිය හැකි දිනයක් වගේම යහපත් අභිලාෂ මුදුන් පවනා ගැනීමට ඉතාමත්ම සුදුසුම දවසක්. හැකියාවක් තිබෙනවා නම් ඔබට බෝධිය වැඳ දවසේ වැඩ කටයුතු ආරම්භන්න ඉතාමත්ම සුබයි. ජය වර්ණය වෙන්නේ රන්වන් පැහැය. ජය අංකය වෙන්නේ අංක 3 වෙනවා. ඒ වගේම තමයි ඔබ අමතක කරන්න එපා ඔබ මෙම වීඩියෝව තුල නැත්නම් ඔබට අද දවසේ පලාපල විස්තරය තුල ඔබට ඊයේ දවසේ පලාපල විස්තරය තුල මොනම හෝ විශේෂයක් සිදු වුණා නම් ඒ වගේම ලයික් එකක් දාලා එයට සහයෝගය දක්වන්නත් අමතක කරන්න එපා. අපගේ වීඩියෝව ලයික් කරන්න. අපගේ චැනලය සබස්ක්‍රයිබ් කර වැඩසටහන් ආපු ගමන් දැනගැනීම සඳහා සීනුව බොත්තම ක්‍රියාත්මක කරන්න. අපගේ වීඩියෝව ලයික් කරන්න. අපගේ චැනලය සබස්ක්‍රයිබ් කර වැඩසටහන් ආපු ගමන් දැනගැනීම සඳහා සීනුව බොත්තම ක්‍රියාත්මක කරන්න.